අපි මුලින්ම බලමු කොහොමද ෆ්‍රොන්ට් එන්ඩ් එක හදාගන්නේ Vue.js වලින් කියන එක. මම කලින් කිව්වා වගේම Vue CLI එක ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ. Vue CLI එක ඉන්ස්ටෝල් කරාට පස්සේ අපිට Vue CLI එකෙන් මෙන්න මේකෙන් ඉන්ස්ටෝල් කරගන්න ඕනේ globally. ඊට පස්සේ Vue CLI එකෙන් අපිට ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න පුළුවන්. මම පාවිච්චි කරන්නේ Webpack Simple කියන ටෙම්ප්ලේට් එක. මේකෙන් තමයි මම පටන් ගන්නේ start build කරන්න. හරි මම මගේ ප්‍රොජෙක්ට් ෆෝල්ඩර් එකට යන්නම්. හරි මම මගේ ප්‍රොජෙක්ට් ෆෝල්ඩර් එකේ මගේ කමාන්ඩ් ලයින් එකෙන් මම අලුත් ප්‍රොජෙක්ට් එකක් හදාගන්නවා. මම මේක දාගන්නම් ලොකුවට. හරි මම මගේ අලුත් ප්‍රොජෙක්ට් එක හදාගන්නේ මගේ ඩොකියුමන්ටේෂන් එකේ බලා ගන්න පුළුවන් හදාගන්න ඕන විදිහ තමයි view init කියලා දාලා අපිට මොන ටෙම්ප්ලේට් එකේද නැත්නම් webpack ද webpack simple ද මොකක්ද කියලා අපිට දාලා ඊට පස්සේ ප්‍රොජෙක්ට් එකේ නම දාන්න පුළුවන්. මම මුලින්ම මෙතන අලුත් ෆෝල්ඩර් එකක් හදාගන්නම්. kdir මම කියන්නම් view rl app කියලා. ඊට පස්සේ මම ඒක ඇතුළට ගිහිල්ලා මගේ ප්‍රොජෙක්ට් එක හදාගන්න ෆ්‍රොන්ට් එන්ඩ් එක විදියට view init webpack simple මම කියන්නම් front end කියලා. මොකද මගේ front end එක මම වෙන ෆෝල්ඩර් එකක දාගන්නවා back end එක වෙන ෆෝල්ඩර් එකක දාගන්න. ඒ නිසා මම Vue.js වලට අදාළ ෆෝල්ඩර් එක front end කියලා දාගන්නවා. හරි. ඕක දැම්මම ප්‍රොජෙක්ට් එක හැදෙනවා. නැත්නම් ෆෝල්ඩර් ස්ට්‍රක්චර් එක බිල්ඩ් වෙනවා. ෆෝල්ඩර් ස්ට්‍රක්චර් එක බිල්ඩ් වුණාට පස්සේ අපිට තියෙන්නේ ඉස්සරහට මේකේ දාලා ඇති කරන්නේ කොහොමද කියන එක. නැත්නම් මේක ප්‍රොජෙක්ට් එක හැදුනාට පස්සේ අපිට මෙතනින් පල්ලෙහාම වැටෙනවා මොකක්ද ඊළඟට කරන්න ඕනේ කියන එක. හරි මේ ප්‍රොජෙක්ට් එක හැදුනාට පස්සේ මම දැන් මෙතන මේ වීඩියෝ එක නවත්තලා හැදුනාට පස්සේ බලමු කොහොමද ඊළඟ පාර්ට් එකට යන්නේ කියලා. හරි මේ විදිහට මම අහනවා ප්‍රොජෙක්ට් නේම් එක මුලින්ම ඒක front end කියලා ඩිෆෝල්ට් වෙන්නේ මම දාපු ෆෝල්ඩර් එකේ නමටම ඒක එහෙම තියෙනවා. ඊට පස්සේ ප්‍රොජෙක්ට් ඩිස්ක්‍රිප්ෂන් එකක් ඕනේ නැහැ. ඊට පස්සේ මට පුළුවන් ඕක කොහොම දෙන්න SAS යූස් කරන්න ඕනද කියලා අහන මම නෝ කරන්නම් අපි normal CSS පාවිච්චි කරා. ඊට පස්සේ තියෙනවා UCLI generate front end එක දැන් application එක හැදිලා තියෙන්නේ. ඊළඟට කරන්න ඕනේ මගේ dependencies ටික install කරගෙන server එක run කරන එක. ඒ part එක තමයි මෙන්න මේ අන්තිම පේලි දෙකෙන් තියෙන අන්තිම code එකේ. ඒ නිසා අපි මුලින්ම front end කියන folder එක ඇතුළට ගිහිල්ලා npm install එකක් ගහනවා. npm install එකක් ගහපුවාම මුලින් ඔක්කොම dependencies ටික මට install වෙනවා මෙතන. මේක ටිකක් වෙලා යයි. ඒ නිසා මම dependencies ටික install වුණාට පස්සේ ඊළඟට server එක run කරලා අපේ application එක front end එක නැත්නම් views ටික හදන්න පටන් ගමු. dependencies ටික ඔක්කොම install වෙලා තියෙන්නේ. දැන් මට පුළුවන් server එක run කරන්න. නැත්නම් මේ project එකට අදාළ development server එකක් තියෙනවා. ඒක run කරලා මට application එක run කරන්න පුළුවන්. අපි බලමු run කරලා මම ගහන්න ඕනේ command එක තමයි npm run dev කියන command එක. හරි මේක ගැහුවම මගේ default browser එකෙන් මගේ application එක open වෙලා පෙන්නනවා. ඔයාලට පේනවා මගේ browser එකෙන් tab එකක් විදිහට අලුතෙන් application එක build වෙනවා. හරි ඔය විදිහට තමයි default application එක නැත්නම් default layout එක ඇවිල්ලා තියෙන්නේ. මම මෙන්න මේ Vue.js application development කියන එකේ මෙන්න මේ දෙවෙනි වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන්ම පැහැදිලි කරලා තියෙනවා මේ application එකේ මෙන්න මේ HTML part එක render වුණේ කොහොමද කියන එක මුලින් ඉඳන්ම කවුරු හරි Vue.js වලට අලුත් කෙනෙක් ඉන්නවා නම් මේක බලන්න. එතකොට basic idea එකක් ගන්න පුළුවන් කොහොමද සම්පූර්ණයෙන්ම මේ HTML එක මෙතෙන්ට ආවේ කියන එක. මම මේ වීඩියෝ සීරීස් එකේදී කියන්නේ කොහොමද මේ HTML එක මෙතෙන් ආවේ ඒ වගේ මේ පාත් එක රන් වෙන විදිහ කියන්නේ මම කෙලින්ම ඇප්ලිකේෂන් එකේ UI එක ඩෙවලොප් කරන තැනටම තමයි පටන් ගන්න. හරි මම ඊළඟ වීඩියෝ එකේ ඉඳන් කියන්නම් කොහොමද HTML එකේ නැත්නම් මේ HTML part එක edit කරගන්නේ මෙතන උඩට nav bar එකක් දාගෙන ඒ සම්පූර්ණම UI එක අපි ඊළඟ වීඩියෝ එකෙන් හදලා ඊට පස්සේ backend එකට යමු.